මුදල් කොට්ටාශයෙන් සිදුවෙන සුවිශේෂී වැඩසටහනක් සුවිශේෂී වැඩක් පිළිබඳ පුංචි දැනුවත් කිරීමකට තමයි මේ සූදානම. මම රැඳී සිටින්නේ වාසනා නේචර් රිසෝට් කියන පරිශ්‍රයේදී. මෙතන මාත් එක්ක අද කතා කරන්න එකතු වෙලා ඉන්නවා. මේ වැඩේ පාරදූර කර්තව්‍යයේ මුදල් කොට්ටාශය වෙනුවෙන් මුදල් කොට්ටාශය තුල සිටින සේවකයන් වෙනුවෙන් අපූර්ව වැඩසටහනක් බක්මහා සැනකෙළියක් සංවිධානය කිරීමට කටයුතු සම්පාදනය වෙන මොහොතක මාත් එක්ක එකතු වෙනවා මේ වැඩේ බර කරට අරගෙන මේ වැඩේ මෙහෙවන මුදල් කොට්ටාස සුබ සාධන සංගමයේ ලේකම්තුමා රොෂාන් මහතා. අපි රොෂාන් මහතාත් එක්ක කතා කරලා බලමු මොකක්ද මේ අමුතු වැඩේ, මොකක්ද මේ සුවිශේෂී වැඩේ කියලා. රොෂාන් මහතා, කොහොමද මේ වැඩේ වෙන්නේ, මොන වගේ සූදානමක්ද තියෙන්නේ මේ බක්මහා සැනකෙළිය හා සමගාමී වැඩසටහන පිළිබඳ පුංචි දැනුවත් කිරීමක් සිදු කරමු අපි. ඇත්තටම මේ බොහොම ස්තුතියි සම්පත් මේ වගේ අවස්ථාවක් ලබා දුන්නාට. අපි මේ අපේ මුලින්ම අපේ සමිතිය ගැන කියන්න ඕන. අපි අවුරුදු 30 ගානක් විතර පරණ සංගමයක් වරාය අධිකාරිය තුල. මම හිතන්නේ වරාය අධිකාරිය තුල පවතින සංගම් අතරින් ගොඩාක් පරණ එක් සංගමයක් හැටියට මේක හඳුන්වන්න පුළුවන්. එතකොට අපි අතරේ බොහෝ අපි විසින් සංවිධානය කරපු බොහෝ අවස්ථා තිබුණා. ඒ හැම දෙයකටම හොඳ ප්‍රතිචාරයක් අපිට වරාය සේවකයන්ගෙන් ලැබුණා. ඒ අතරින් අපි ඔය කොවිඩ් කාලේදී අපිට බොහෝ මග ඇරුණ අවස්ථාවන් කිහිපයක් ඒ සියලුම දේ එකතු කරලා මෙම අවස්ථාව අපි යොදා ගන්නවා. අපි සියලු දෙනාටම අපේ සමාජිකයන්ට මේ මොහොතේ අපි ආරාධනා කරනවා මේ අලුත් වැඩේට ඔබේ සහයෝගය දක්වන්න කියලා. ඒක තමයි අපි සම්පත් මේ මූලික වශයෙන් වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ බක්මහා සැනකෙළියක් විදියට වෙනස් වූ අත්දැකීමක් සේවකයන් වෙනුවෙන් ලබා දීම සඳහා තමයි මේ වැඩසටහන සම්පූර්ණයෙන්ම මෙහෙවෙන්නේ. අපි දවස ගැන මතක් කිරීමක් කරමු. ඒ වගේම මේකේ සංවිධානය වන තරඟ පිළිබඳ පුංචි මතක් කිරීමක් කරමු. අපි මේ ඒත් එක්කම කියන්න ඕනේ මේ මම එක්කම අපේ නිලධාරි පිරිසක් ඉන්නවා මේ වැඩේට අත ගහලා මේ වැඩේ සාර්ථක කරගන්න. මේක පැවැත්වෙන්නේ අප්‍රේල් 6 වෙනිදා. මේ අපේ ස්ථානය කිව්වොත් මේ ස්ථානය මේ ඔබට පේන ඇති මේ ගැමි සිසිලස පිරි ස්ථානයක්. මෙතන අක්කර 10ක විතර විශාල භූමි භාගයක ඔබට සැරිසරන්න පුළුවන් ඔබ ආවොත්. අපි අප්‍රේල් 6 වෙනිදා උදේ 9 සිට හවස 4:00 වන තෙක් මෙම අවස්ථාව පැවැත්වෙනවා. ඒ වගේම මෙහිදී අපි බක්මහා උළෙලක් සහ ඒ වගේම සුහද හමුවක් විදිහට තමයි මේක පවත්වන්නේ. ඒ කියන්නේ පවුලේ හැම දෙනාටම මෙතනින් සතුටක් ලබන්න පුළුවන්. ඒ වගේම අපි විශාල ක්‍රීඩා බක්මහා උළෙලකට ආවේනික ක්‍රීඩා රසක් අපි පවත්වනවා. ඒ සඳහා විශේෂ ගම්මානයකුත් සූදානම් වෙලා දැනට තියෙන්නේ. අපි ඒ ස්ථානයට ගිහිල්ලා වෙනම ඔබට පෙන්වනවා ඒ ස්ථානය. ඒ වගේම මේ පවත්වන තරඟ දරුවන් වෙනුවෙන් වෙනම තරඟ පවත්වනවා, වැඩිහිටියන් වෙනුවෙන් වෙනම තරඟ තියෙනවා. ඒ සියල්ලටම ඉතාමත් වටිනා ත්‍යාග පිරිනැමීමට අපි උත්සාහ කරනවා. ඇත්තටම අපි සංවිධානය කරලා තියෙන්නේ ඒ විදිහට. අපේ කම පිරිච්ච, අපේ කම රැකිච්ච ලස්සන අලුත් අවුරුද්ද උදාවක් ලබා දීම සඳහා සේවකයන්ගේ සතුට සහජීවන එක තැනකට එක මොහොතකට එකතු කරන්න මේ දරන වෑයම අනිවාර්යයෙන්ම සාර්ථක වෙන්න කියලා සුබ ප්‍රාර්ථනා කරනවා. අපි යමු ලස්සන ප්‍රදේශයක්, ලස්සන ගැමිබීමක්, සාම්ප්‍රදායික ගම්මානයක සිටි අසිරිය ලබා ගන්න ආදරණීය සේවක මහත්මින්ට සහෝදර සේවකයන්ට අවස්ථාව ලබා දෙන මොහොතක් මේ වැඩේ සටහන සම්පූර්ණයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි බලමු මේ ගැමි අසිරිය ඔබට දෙන ලස්සන අලුත් අවුරුදු උදාවක් ඔබට තිරින කිරීමට මේ දරන වෑයම කොතරම් දුරට ඔබට විඳ ගැනීමට හැකියාව ලැබෙයිද කියලා. Port TV Icon Doctor Production සාම්ප්‍රදායින් ඔබට ගිය YouTube අතික්‍රමණය